ඉතින් බයෝ පාඩම් කරගන්න වැදගත් වෙන වීඩියෝ ගොඩක් අපේ channel එකේ මේ වෙනකොට දාලා තියෙනවා. ගොඩක් කට්ටිය ඉල්ලපු වීඩියෝ එකක් තමයි ශාක ජීවන චක්‍ර සම්බන්ධ වීඩියෝ එක. එතෙන්දී අපි අද පළවෙනි කොටස විදියට මේ ජීවන චක්‍රවල තියෙන ශාක හතර තියෙනවනේ. අන්නේ ශාක හතරේ ලක්ෂණ මතක තියාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක තුලින් කතා කරන්න තමයි යන්නේ. ඉතින් වීඩියෝ එක දිග වුණත් ඔයගොල්ලන්ට අන්තිම වෙනකන් එකතු වුණොත් ඒක සඳහා වෙනස් ක්‍රමයක්. ඇත්තටම කිව්වොත් අපි මේකෙදි පාවිච්චි කරන්නේ ශාක හතරේ වෙන වෙනම ලක්ෂණ පාඩම් කරන එක වෙනුවට වගුවක් හදලා ඒ ලක්ෂණ එක එක සංසන්දනය කරලා මතක තියාගන්න එකක් තමයි මේකෙදි කරන්න යන්නේ. එතෙන්දී කරුණු දෙකක් පාවිච්චි කරනවා මේ ක්‍රමයෙන් අපි ලක්ෂණ ටික මතක තියාගන්න. එකක් තමයි බීජාණුශාකයේ එන්න දියුණු වෙච්ච හැටි සහ ජන්මාණුශාකයේ එන්න ශීන වෙච්ච හැටි. සහ බීජාණුශාකයේ දියුණු වුණා ජන්මාණුශාකයේ ශීන වුණා. මෙන්න මේ ලක්ෂණ දෙක පදනම් කරගෙන කොහොමද මේ ලක්ෂණ ටික ඊටාම ලේසියෙන් මතක තියාගන්න ගොඩක් පාඩම් කරන්න නැතුව කියලා රිසෝස් එකට අදාළ සියලුම ලක්ෂණ පාඩම් කරන්න හැටි මේ වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වුණොත් ඔයගොල්ලොන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වගුවක් හදන්න කොලයක් කරන්න ලේස්ති වුණොත් මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාට මේ ලක්ෂණ වලින් ලොකු ප්‍රමාණයක් මතක තියාගන්න පුළුවන් වේවි. එතකොට අපි දන්නවා මෙතෙන්දී අපි කතා කරන ශාක හතරක් තියෙනවා. ඒ තමයි පොගනාටුම්, නෙප්‍රොලිපිස්, සෙලජිනෙල්ලා සහ අවසාන වශයෙන් සීකස්. මේ විදිහට හතරක ලක්ෂණ මුලින්ම අපි මතක තියාගන්න විදිය බලමු. එතකොට වගුවේ මේ අතර ශාක ටික ගත්තට පස්සේ මේ පැත්තට ලියා ගන්න ඕන වගුවේ ප්‍රධාන වශයෙන් මුලින්ම දෙකට බෙදා ගන්න පුළුවන්. ඒ තමයි අපි කතා කරනවා බීජාණු ශාකය සහ ජන්මාණු ශාකය. අපි දන්නවනේ ඕනෑම ශාකයක බීජාණු සහ ජන්මාණු විදියට ශාක දෙකක් තියෙනවා කියලා. හරි. එතකොට මේ ශාක දෙක තමයි අපි වෙන් වෙනම කතා කරන්නේ. එතකොට උඩ කොටසට ගන්න ඕනේ බීජාණු ශාකයේ පැවැත්ම කොටස්, බීජාණු දානි, බීජාණු කියන කොටස් ටික. ඊට පස්සේ යට කොටසෙන් අපි කතා කරනවා ජන්මාණු ශාකයේ පැවැත්ම. ඒකේ තියෙන කොටස් මොනවද? ජන්මාණු වල තියෙන විශේෂ ලක්ෂණ මොනවද? ඊට පස්සේ මේ ශාකයට විශේෂයෙන් යොදන නම් මොකද්ද කියන එක. එතකොට මේ විදිහට වගුවක් හදාගත්තාම අපිට ඊටාම ලේසියෙන් පුළුවන් මේ ටික පාඩම් කරගන්න. හරිද? මුලින්ම අපි බලාගෙන ආවොත් එහෙම අපි දන්නවා ශාක රාජධානිය වල ඉදිරියට යන්න ජන්මාණු ශාකයේ ක්‍රමයෙන් ශීන වෙලා බීජාණු ශාකය තමයි ක්‍රමයෙන් ප්‍රමුඛ වුනේ නේද? එතකොට අපි මෙතන උඩින් කතා කරන්නේ බීජාණු ශාකය ගැනනේ. බීජාණු ශාකය ගත්තොත් පොගනෑටුම් වල විතරයි වෙනස් වෙන්නේ. පොගනෑටුම් වල බීජාණු ශාකය ප්‍රමුඛ වෙන්නේ නැහැ. නමුත් ඉතුරු තුනේම බීජාණු ශාකය ප්‍රමුඛයි. ඒකට හේතුවත් අපි දැනගෙන ඉන්න ඕන. ඒ තමයි ඒවා වැඩිකල් පැවැත්ම සහ විශාල සංකීර්ණ ව්‍යුහය. ඒ වගේම ඒවා ප්‍රභා සංශ්ලේෂක ශාක ස්වාධීනව වැඩෙන්න පුළුවන් ඒවට. හැබැයි පොගනාටුම් වල බීජාණු ශාකය ජන්මාණු ශාකය මත තමයි යැපෙන්නේ. ජන්මාණු ශාකයෙන් තමයි පෝෂණය සහ ජලය ලබා ගන්න. ඒ වගේම අපි මේකත් එක්කම බලන්න පුළුවන් ජන්මාණු ශාක ටික ගත්තොත් එහෙම ජන්මාණු ශාක වලින් පොගනාටුම් වල එක විතරයි ප්‍රමුඛ වෙන්නේ. ඒකේ වැඩිකල් පැවැත්ම නිසා බීජාණු ශාකයට වඩා ජන්මාණු ශාකය පවතිනවා. හරිද? ඒ වගේම නෙප්‍රොලිපිස්, සෙලජිනෙල්ලා, සීකස් යන ඉතුරු ඒවා ගත්තොත් එහෙම අපෙන් අහන්න පුළුවන් ජන්මාණු ශාකයේ ප්‍රමුඛ නොවීමට හේතුව ඒ තමයි ඒවා කෙටි කාලීනයි, ඒ වගේම ඒවා ශීනයි. හරිද? ඒක නිසා ඒවෙයි ජන්මාණු ශාකය ප්‍රමුඛ වෙන්නේ නැහැ බීජාණු ශාකය. ඉතින් මේක ඕනම කෙනෙක් දන්න දෙයක්. අපි දන්නවා මේ පැත්තට යන්න මොකද බීජාණු ශාකයේ ක්‍රමයෙන් දියුණු වුණා. මේ පැත්තට යන්න ජන්මාණු ශාකයේ ක්‍රමයෙන් දියුණු බව අඩු වුණා. හරිද? මේකේ අන්තිමට යනකොට ජන්මාණු ශාකයට තනියම ජීවත් වෙන්න බැරි තත්වයකටපත් වුණා. හරිද? එතකොට ඊළඟට අපි බලන්න යන්නේ කොටස් ටික. කොටස් ටිකට යන්න කලින් අපිට පුළුවන් නම් දල රූප සටහන් ඇඳ ගන්න මේ ජන්මාණු ශාක සහ බීජාණු ශාක වල. හරියටම නෙමෙයි දල රූප සටහන් ඇඳ ගන්න පුළුවන් නම් ඒවැයි තියෙන ලක්ෂණ ගොඩාක් අපිට ඒ රූප සටහන් වලින්ම මතක තියාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රූප සටහන් අඳින්නේ කොහොමද කියලා. ඉතින් ওই විදිහට අපිට දල රූප සටහන ඇඳ ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට මේ ලක්ෂණ වලින් ගොඩාක් මතක තියාගන්න පුළුවන්. හැබැයි ඒකට හරිම රූප සටහන හරි විදිහට මෙහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ලක්ෂණ ටික පේන විදිහට දල රූප සටහන ඇඳ ගන්න එක තමයි වැදගත්ම දේ. දැන් අපි කොටස් ටික බලාගෙන යමු. හරිද? දැන් පොගනාටුම් වල ගත්තොත් එහෙම බීජාණු ශාකයේ අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනක් හම්බ වෙනවා. හරිද? පාදය අපි මේකේ කොටස් තුනක් හම්බ වෙනවනේ අපිට. පාදය, ඊට පස්සේ මේ තන්තුව වගේ කොටසට අපි කියනවා තන්ත්‍රය, ඊළඟට ස්පෝටිකාව. ඊට පස්සේ මේ එක එකේ ලක්ෂණනේ අපිට ඊළඟට මතක තියාගන්න තියෙන්නේ. ඔයි අපි බෙදාගෙන පාඩම් කරාම ඒ ටික මතක තියාගන්න ලේසි. ඒකයි කියන්නේ. එතකොට පාදයේ ගත්තොත් එහෙම පාදයේ සම්බන්ධ වෙලා තියෙන ජන්මාණු ශාකයට. ඇත්තටම කිව්වොත් ජායා ජන්මාණු ශාකයට. එතකොට ජන්මාණු ශාකයෙන් මොනවද මෙයා ලබාගන්නේ?
පෝෂක සහ ජලය. එතකොට පාදයේ කෘත්‍ය වෙන්නේ පෝෂක සහ ජලය ලබා ගැනීම. හරිද? එතකොට ඒක අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. තන්ත්‍රයේ කෘත්‍යයක් අපිට මතක තියාගන්න නැහැ. ස්ෆෝටිකාව බීජාණුදානීය විදිහට ක්‍රියා කරනවා. බීජාණුදානීය විදිහට ක්‍රියා කරන්නේ ස්ෆෝටිකාව. එතකොට ඒ ස්ෆෝටිකාව තුළ ඌණනය මගින් බීජාණු නිපද වෙනවා. හරිද? ඌණනය මගින් බීජාණු නිපදවනවා. මේ බීජාණු ටික අතර අරගෙන බැලුවොත් එහෙම ඔක්කොම එක වගේ. අතර ගන්න බෑ. හැබැයි ඔක්කොම අරගෙන බැලුවොත් එහෙම ඒ හැම එකක්ම එක වගේ. ඒක නිසා අපි ඒවට කියනවා සම බීජාණු කියලා. ඉතින් හරි ලේසියෙන් එක මතක තියාගන්න. සම බීජාණු. මේක දරන තත්වයට අපි කියනවා සම බීජාණුකතාවය කියලා. හරිද? එතකොට ඔය කතා කරේ පුගනාටුම් ගැන. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම නෙප්‍රොලිවිස් වල බීජාණු ශාකය ගැන. දැන් මේකේ තිබ්බ කොටස් මොනවද? පාදයේ තන්ත්‍රයේ ස්ෆෝටිකාව. මෙයා තාම දියුණු නෑනේ. මෙයා තාම දියුණු නැති නිසා මෙයාට කඳක්, මූලක්, පත්‍ර ඒ විදියට නෑ. හරිද? ඊට පස්සේ නෙප්‍රොලිවිස් වල අපි ගියාට පස්සේ බීජාණු ශාකය බලන්න අපිට නෙප්‍රොලිවිස් වල බැලුවහම පැහැදිලිවම පේනවා ඒකේ තියෙනවා කඳක්. එතකොට මේ කඳ ඉහළට වැඩිච්ච කඳක් නෙමෙයිනේ. එතකොට අපිට ඒකෙම මතක හින්නවා මේක භූගත කඳක්, මේක රයිසෝමයක්. පාඩම් කරන්න කිසිම දෙයක් නැහැ එතන. භූගත කඳක් රයිසෝමයක්. හරිද? පාඩම් කරන දේවල් දෙකක් තියෙනවා ඒකේ හැබැයි. ඒකේ සනාල පටක ආකාර දෙකම හමු වෙනවා. කඳේ සනාල පටක ආකාර දෙකම හමු වෙනවා. ඒ වගේම කඳෙන් නැති වෙනවා භූගත දාවක. මේ භූගත දාවක වලින් මොනවද වෙන්නේ? නව පැල හට ගන්නවා. එතකොට එතන කරුණු දෙකක් මතක තියාගන්න වෙනවා ඔයගොල්ලන්ට. මුල ගැන විශේෂ කරුණක් නැහැ. පත්‍ර ගත්තොත් එහෙම හරියට තේරුම් ගත්තොත් මතක තියාගන්න දෙයක් නැහැ. දැන් පත්‍රයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි කතා කරන පත්‍රයක් වගේ නෙමෙයි මේ පත්‍රේ. මෙහෙම පත්‍රයක් නෙමෙයි. මේ සම්පූර්ණ පත්‍රය ගත්තාම පත්‍රිකාවලින් දැන් උදාහරණයක් විදිහට කුරුල්ලෙක්ගේ පිහාටුවක් ගත්තොත් එහෙම සම්පූර්ණ පියාපත හැදිලා තියෙන පිහාටු ගොඩක එකතු වෙයි. තේරුණාද? අන්න ඒ වගේ මේකේ පත්‍රය හැදිලා තියෙන පත්‍රිකා, චූටි චූටි පත්‍රිකා ගොඩක් එකතු වෙලා. ඒක නිසා අපි මේකට කියනවා සංයුක්ත. එකතු වෙන එකට අපි කියන්නේ සංයුක්ත කියලා. සංයුක්ත පක්ෂවත්. පක්ෂවත් කියන්නේ මෙන්න මේ විදිහට පිහාටු ආකාරය කියන එකට පාවිච්චි කරන වචනේ. එතකොට සංයුක්ත පක්ෂවත් පත්‍රයක් මේකට තියෙන්නේ. පත්‍ර දරන්නේ. ඊට පස්සේ මේකේ ලපටි පත්‍ර. මේ තියෙන්නේ ලපටි පත්‍ර නෙමෙයිනේ. ලපටි පත්‍ර ගත්තොත් මේ විදිහට රෝල් වෙලා තියෙන්නේ. එතකොට ඒකට අපි කියනවා කුණ්ඩලාකාර ප්‍රාග් පත්‍රණය කියලා. හරිද? කුණ්ඩලාකාර ප්‍රාග් පත්‍රණය. ඉතින් ඒක ඕනම කෙනෙක්ට මතක හිටිනවා නෙප්‍රොලිවිස් එක. නෙප්‍රොලිවිස් එක නිතරම මතක තියෙන වචනයක් තමයි කුණ්ඩලාකාර ප්‍රාග් පත්‍රණය කියන්නේ. හැබැයි මෙතනත් තියෙනවා පොයින්ට් දෙකක් මතක තියාගන්න. ඒ තමයි මේ පත්‍රවල පූටිකා දරනවා කියන එක විශේෂ ලක්ෂණය. මොකද මෙහි බීජාණු ශාකයක පූටිකා තිබ්බේ නැහැ. එතකොට මේ බීජාණු ශාකය ඇවිල්ලා පූටිකා දරනවා පළවෙනි වතාවට. ඊට පස්සේ මේ ශාකයේ වායව කොටස්. එතකොට කඳ වායව කොටසක් නෙමෙයි ඉතුරු කොටස්. වායව කොටස් වල උච්චාරණයක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ පිටත ආවරණයක් දැක ගන්න පුළුවන්. පූටිකා හරහා ජලය වාෂ්ප වෙනවා. ඒක අවම කරගන්න උච්චාරණයක්. එතකොට මේ දෙක එකට අපිට මතක තියාගන්න පුළුවන්. හරිද? මේකේ තියෙන මේ පොඩි පත්‍රිකාවක් හිතන්නකෝ. මේකේ තියෙන පොඩි පත්‍රිකාවක්. මෙන්න මේ පත්‍රිකාවක මේ පොඩි පත්‍රිකාවක් තියෙනවානේ. පත්‍රිකාවක් ගලවලා ගත්ත කියලා හිතන්න. ගලවලා අරගෙන අපි මෙන්න මේ පැත්තෙන් බලනවා පත්‍රිකාව. මේ විදිහට බලනවා. එතකොට මේ පැත්තෙන් පේන විදිය තමයි යට. මේ යටි පැත්ත මේ උඩු පැත්ත තමයි අපිට පේන්නේ. පත්‍රිකාව මේ විදිහට දිගට තියෙනවා. හරිද? ඒකේ යටි පැත්ත ගත්තාම බීජාණුදානි දැන් මේවයි බීජාණුදානිත් එකයි තිබ්බේ. මේකේ බීජාණුදානි එන්න දියුණු වෙන්න ඕන. මේ පැත්තට බීජාණු ශාකයේ දියුණු වෙන්න ඕනනේ. එතකොට දැන් එක බීජාණුදානියක් විතර හරියන්නේ නැහැ. මේකේ තියෙන බීජාණුදානි සමූහ. දියුණු වීමේ දෙවෙනි ස්ටෙප් එක. බීජාණුදානි සමූහ තියෙන. තේරුණාද? බීජාණුදානි සමූහ. ඒවට අපි විශේෂ වචනයක් පාවිච්චි කරනවා. ඉතින් ඒක අපි නෙප්‍රොලිවිස් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. තමයි සෝරස. බීජාණුදානි සමූහ ඇති වෙන පත්‍රිකාවල යටිපැත්තේ ඒවට අපි කියනවා නමක් සෝරස කියලා. බීජාණුදානි සමූහයකට ඒ වගේම දැන් මේවා මේ පිටත ආවරණයක් නැහැනේ. කෙලින්ම බාහිර පරිසරයට විවෘතයි. එතකොට මේවට හානි වෙන තියෙන අවස්ථා වැඩි. දැන් මේක ඇතුළේ නම් බීජාණු වලට පොඩි හරි ආවරණයක් තිබ්බා. මෙතන ඒ ආවරණය දෙන්නේ බීජාණු වියලීම වළක්වා ගන්න තියෙනවා. ඒකට අපි කියනවා කසුව කියලා. සෝරස ඊළඟට එළියෙන් තියෙන ආවරණය කටුක බව නැති කරන්න තියෙන කසුව. ඒ කියන්නේ වියලීම නැති කරන්න තියෙන කසුව. හරිද? එතකොට බීජාණුදානය කියන එක මතක තියාගන්න තියෙන එච්චරයි. ඊළඟට මේකෙත් නිපද වෙන්නේ සම බීජාණු. ඒ කියන්නේ බීජාණු ටික අරගෙන බැලුවොත් එහෙම ඔක්කොම එක වගේ. ඌණනෙන් නිපද වෙනවා රූපයෙන් සමාන සම බීජාණු නිපද වෙනවා. එතකොට මේකත් දරන්නේ සම බීජාණුකතාව. හරිද? ඊළඟට අපි ওই විදියට මම සෙරජිනෙල්ලා වලට. හරිද? සෙරජිනෙල්ලා වලට ගියත් දැන් දියුණු වෙලාට යන්නේ බීජාණු ශාකේ නිතරම යන්නේ දියුණු වෙන පැත්තට. එයාගේ තියෙනවා කඳ මුල පත්‍ර කියන කොටස් තුනම තියෙනවා. හරිද? හැබැයි දැන් කලින් එක්කෙනාගේ කඳ තිබ්බේ කොහෙද? පොළව යට. මෙන්න මෙයාගේ කඳ මොකද්ද වෙන්නේ? මෙයාගේ කඳ පොළවෙන් උඩට ඇවිල්ලා. හැබැයි තාම පොළව උඩ කෙලින් ඉන්න බෑ. පොළව උඩ වැතිරිලා ඉන්නේ. ඒක නිසා අපි කියනවා පෘෂ්ඨෝදරියව පැතරි කඳක් තියෙනවා. ඒක කාෂ්ඨයක්. ඒ කියන්නේ කෙලින් ඉන්න බෑනේ. ඒක නිසා අපි කියනවා අකාෂ්ඨීයයි කියලා. ඉතින් හරිම ලේසි. ඒක පාඩම් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. අකාෂ්ඨීයයි පෘෂ්ඨෝදරියව පැතරි කඳක් තමයි තියෙන්නේ. එතකොට කඳේ ලක්ෂණ ටික එච්චරයි. පත්‍ර ගත්තොත් එහෙම විෂම පත්‍ර යුගලෙසිත. ඒක ඔයගොල්ලෝ රූප සටහනේ අඳිනකොට අඳින්න ඕන පේන්න. දැන් පත්‍ර කිව්වොත් එහෙම පොඩි පත්‍ර තියෙනවා ලොකු පත්‍ර තියෙනවා. නිතරම මේවා යුගල තියෙනවා. විෂම පත්‍ර යුගල් ලෙස පිහිටයි. හරිම ලේසි. හරිද? ඊට පස්සේ බලමු බීජාණුදානි ගැන. ඊට පස්සේ මේ රූප සටහනේම අපි ඇඳගත දෙයක් තමයි මේකේ මේ කඳේ අග කෙලවර තියෙනවා මේ විදිහට එකතු වෙච්ච ගොන්නක් වගේ. මේකට අපි විශේෂ නමක් කියනවා සංකේතුව කියලා. විශේෂ නමක් කියනවා මොකද්ද? සංකේතුව කියලා. දැන් එතකොට ඔයගොල්ලන්ට නෙප්‍රොලිපිස් කිව්වහම සෝරස කසුව මතක් වෙනවා වගේම සෙලජිනෙල්ලා කිව්වකම බීජාණු ශාකය මතක් වෙන වචනේ තමයි සංකේතුව.
හරිද? සංකේතුව නිකන් කේතුවක් වගේ එකතු වෙලානේ තියෙන්නේ. මේකේ හැඳින්වීම ගත්තොත් එහෙම කඳ අග්‍රස්තයේ තියෙන කඳ අග්‍රස්තයේ තියෙන බීජාණුපත්‍ර සුසංහිතව වෙනවා කියන්නේ එකට ගොනු වෙනවා කියන එකනේ. සුසංහිත වෙනවා කියන්නේ එකට ගොනු වෙනවා. ඒතකොට කඳ අග්‍රස්තයේ බීජාණුපත්‍ර සුසංහිත වෙලා හැදෙන ව්‍යුහයට තමයි අපි කියන්නේ සංකේතුව කියලා. මොකද්ද මේ බීජාණුපත්‍ර කියන්නේ? මේවා තිබ්බේ සාමාන්‍යයෙන් පත්‍ර විතරයි. මේ දැන් එන්නේ බීජාණු ශාකයේ දියුණු වීමේ තව පියවරක් තමයි සාමාන්‍ය පත්‍ර වලට අමතරව බීජාණුපත්‍ර. ඒ කියන්නේ මේ බීජාණුනේ දැන් වැදගත්. ඇයි ඇත්තටම මේගොල්ලෝ බීජාණු හදන්නේ? දැන් අපේ සාමාන්‍ය ගත්තොත් එහෙම අපේ විදියට ගත්තොත් එහෙම එක ජීවියෙක්ගෙන් තවත් ජීවියෙක් හැදෙලා මේ විදියට මේ ජන්මානුශාක බීජානුශාක වගේ પરම්පරා දෙකක් නැහැනේ. හැබැයි මේගොල්ලෝ මොකද කරන්නේ? බීජාණු කියලා එකක් හදලා ඒක ව්‍යාප්ත කරනවා. ඒක ව්‍යාප්ත කරලා තැන් තැන් වල තමන්ගේ પરම්පරාව ඇති කරගන්න. ඒකට මේ බීජාණු හදාගන්නේ. හරි. අන්න එතකොට බීජාණු හදන එක තව මේ ක්‍රියාවලිය ඩෙවලොප් කරන්න ඕනේ. එහෙම නැත්නම් දියුණු කරන්න ඕනේ. දියුණු කරන්න මේ කට්ටිය මොකද කරන්නේ? දැන් දරනවා බීජාණු දරා ගන්න වෙනම පත්‍ර වර්ගයකුත් මේගොල්ලෝ හදනවා. ඒවට අපි කියනවා බීජාණු පත්‍ර කියලා. බීජාණු දරා ගන්න හදපු වෙනම පත්‍ර. හරිද? එතකොට ඒකෙදි තියෙනවා විශාල පත්‍ර වලට අපි කියනවා මහා බීජාණු පත්‍ර කියලා. අනිත් ඒවාට කියනවා ශුද්‍ර බීජාණු පත්‍ර කියලා. හරිද? මහා බීජාණු පත්‍ර වල එක බීජාණු පත්‍රයක ඇති වෙන එක බීජාණු දාණිය ගානේ ඇති වෙනවා. දැන් මෙතෙන්දී ඇති වෙච්ච ප්‍රශ්නේ මොකද්ද? මේවට ආරක්ෂාවක් නැහැනේ. සාමාන්‍ය පත්‍රිකාවලම යටිපැත්තේ තමයි බීජාණු දාණිය ඇති වුනේ. දැන් දියුණුයි. බීජාණු දරන්න වෙනම පත්‍ර జాතියක් ඇති වෙලා තියෙනවා. එතකොට එක බීජාණු පත්‍රයක තනි බීජාණුව ගානේ දරනවා. පත්‍ර වල ඇති වෙනවා දාණි. එක ගානේ ඇති වෙන්නේ. එතකොට මහා බීජාණු පත්‍ර වල ඇති වෙනවා මහා බීජාණු දාණි, ශුද්‍ර බීජාණු පත්‍ර වල ඇති වෙනවා ශුද්‍ර බීජාණු දාණි. තේරෙනවද? ඒක පැහැදිලිනේ. ඊට පස්සේ මහා බීජාණු දාණි, ශුද්‍ර බීජාණු දාණි කියලා ගත්තාම දැන් ආකාර දෙකක්නේ. බීජාණු දාණි ආකාර දෙකක්. එතකොට නිපදවන බීජාණුත් ආකාර දෙකක්. අර කලින් වගේ ඔක්කොම එක ගොඩට අරගෙන බැලුවොත් එහෙම වෙනස්කම් සහිත ගොඩවල් දෙකක් හඳුර ගන්න පුළුවන්. එතකොට අපි එක ගොඩකට කියනවා ශුද්‍ර බීජාණු කියලා, අනිත් ගොඩට කියනවා මහා බීජාණු කියලා. මහා බීජාණු කියන්නේ ලොකු එක්කෙනා. එයා එක මහා බීජාණු දානියක් තුල එක මහා බීජාණු දානියක් තුල මහා බීජාණු හතරක් නිපදවනවා. එතකොට ඇයි මේ හතරක් නිපදවන්නේ? මහා බීජාණු හදන්නේ ජායා ජන්මාණු ජායා ශාකය හොයාගෙන එන්න ඕනේ මේ ශුද්‍ර බීජාණු දානි වලින් ඇති වෙන පුංචි ශාකයෙන් ඇති වෙන ශුක්‍රාණු. හරිද? එතකොට ඒ හොයාගෙන එන්න නම් මේවා ටිකක් තිබ්බහම ඇති. මේවා තමයි ගොඩක් තියෙන්න ඕනේ. එතකොට මහා බීජාණු හතරයි ඇති වෙන්නේ. ශුද්‍ර බීජාණු නම් රාශියක් ඇති වෙනවා. එක බීජාණු දානියක් තුල. එතකොට අපේ වගුවේ ඊළඟ තීරුව ඒ විදිහට අපිට පුරව ගන්න පුළුවන්. ඊළඟට අපි යන සීගස් වලට. සීගස් වල බීජාණු ශාකය තව තවත් දියුණු වෙනවා. දැන් මෙතෙන්දි ගත්තොත් එහෙම දිගටම ආව එක බීජාණු ශාකය. හැබැයි සීගස් වලට යද්දී මහා බීජාණු දරන්නේ එක ශාකයකුයි ශුද්‍ර බීජාණු තියෙන තව ශාකයකුයි විදිහට ශාක දෙකක් නැති වුණා. දැන් මෙතන මහා බීජාණු දරන්නේ ශුද්‍ර බීජාණු දරන්නේ ඇති උනේ පත්‍ර දෙකක්. මෙතන එහෙම මොකක්වත් නැහැ. මෙතන පත්‍ර දෙකක් ඇති වුණා. මෙන්න මෙතන ශාක දෙකක් නැති වෙලා. ඒකෙන් එන්න දියුණු වුණා. ඒකයි මම කිව්වේ මේ පැත්තට දියුණු වෙනවා කියලා මතක තියාගන්න පුළුවන් ලක්ෂණ ටික. එතකොට අර කලින් උඩ ටිකම පැවැත්ම ගත්තොත් එහෙම ප්‍රමුඛ ශාකයේ ප්‍රභාසංශ්ලේෂී ස්වාධීන ශාක දෙකක් මේ දෙක ගත්තොත් එහෙම ඒවැය තියෙන කොටස් ටික අපි මුලින් බලලිමු. එතකොට අපි කලින් වගේම අපි හැම එකේම ලක්ෂණ මතක තියාගත්තේ එකම ෆෝමැට් එකකට. ඒ තමයි දැන් කඳ මුල පත්‍ර. දැන් මේකේ කඳ ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ස්තම්භයක් විදිහට තමයි මේ විදිහට යන්නේ. කලින් නෙප්‍රොල් පිස්සල ගත්තොත් කඳ තිබ්බේ පොළව යට. මේකේ පොළව උඩට ආව පොළව උඩ වැතිරලා හිටියේ. මේකේ පොළවෙන් එළියටත් ඇවිල්ලා දැන් මොකද වෙන්නේ? කාෂ්ඨීය. ඒ කියන්නේ කඳ දරාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ස්තම්භයක් විදිහට දියුණු වෙලා තියෙනවා. එතකොට මේක ගත්තොත් එහෙම කාෂ්ඨීය කඳක් නිසා ද්විතීක වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ උස යනවා වගේම කඳේ පළල වැඩි කර ගන්න පුළුවන් මේ කට්ටියට. තේරුණාද? ඊට පස්සේ මුල ගත්තොත් එහෙම දැන් මේ ලොකු කඳක්නේ. මේක දරාගෙන ඉන්න මුදුන් මුලක් ඇති වෙලා තියෙනවා. කලින් ඒවා මුදුන් මුලක් ගැන අපි කතා කරේවත් නැහැ. ඊට පස්සේ පත්‍ර ගත්තොත් එහෙම පත්‍රවල එක මතක තියාගන්න හරි ලේසි. මේක සමාන කරන්න නෙප්‍රොලිපිස් වලට. හැබැයි සමාන නැහැ. මේකට වඩා පත්‍ර ලොකුයි අනිවාර්යයෙන්ම. හැබැයි පත්‍ර ගත්තොත් එහෙම මේකෙත් තියෙන සංයුක්ත පත්‍ර. සංයුක්ත පත්‍ර තමයි තියෙන්නේ. සීගස් වල ගත්තොත් එහෙම ලපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රණය දක්වනවා. ඒ වගේම මේ සංයුක්ත පත්‍රවල විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒවා ශුෂ්ක රූපී අනුවර්තන දරනවා. ඒ කියන්නේ ජලයේ වාෂ්ප වීම අවම කරගන්න විදියට තමයි හැඩගැසලා තියෙන්නේ. ඒකට අපි ඒකට කියනවා ජලයේ වාෂ්ප කරගන්නේ සාමාන්‍යයෙන් ශුෂ්ක කලාපේ ශාකනේ අවම කරගන්නේ ශුෂ්ක රූපී අනුවර්තන දරනවා කියලා. ඊළඟට මේකේ තියෙන වැදගත්ම ලක්ෂණ දෙක තමයි මෙයාට ගොඩාක් කල් ඉන්න පුළුවන්. බහුවාර්ෂික ශාකයක්. ඒ වගේම දෙන්න ඉන්න තැන් දෙකකනේ. හරිද? ශුද්‍ර බීජාණු හදන්නේ එක තැනක, මහා බීජාණු හදන්නේ තව තැනක. එතකොට අපි කියනවා ගෙවල් දෙකක ඉන්නේ. ඒක නිසා අපි කියනවා දීග්‍රහී කියලා. ශුද්‍ර බීජාණු හදන බීජාණු ශාකයට අපි කියනවා බීජාණු ශාකය කියලා. අනිත් එකට අපි කියනවා ජයා බීජාණු ශාකය කියලා. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලිද? දැන් අපි බලමු බීජාණු දාණිය ගැන. ඔයගොල්ලන්ට මේ පුන් ශාකය ගත්තොත් එහෙම ඒකේ පේනවා කේතුවක් තියෙනවා. කේතුවක් තියෙන. අපි කියනවා මේ පුන් කේතුව කියලා. ඒක ශුද්‍ර බීජාණු පත්‍ර කේතුවක් විදිහට තමයි මේක එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ ශුද්‍ර බීජාණු පත්‍ර එකක් මේ විදිහට අරගෙන බැලුවොත් එහෙම මේක යටිපැත්තේ ශුද්‍ර බීජාණු විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. එතකොට ශුද්‍ර බීජාණු ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක ගැන එච්චර අපිට මතක තියාගන්න තියෙන්නේ. වැදගත්ම දේ තමයි ඒක තමයි කේතුවෙන් පෙන්වන්නේ. ඊට පස්සේ ජායා බීජාණු ශාකය ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ ජායා කිරුලක්.
ඒ කියන්නේ මහා බීජාණුපත්‍රයක් මේ විදිහට ගත්තොත් ඒක කිරුලක් විදිහට තමයි හැඩගැසලා තියෙන්නේ. මේක ඔටුන්නක් වගේ කිරුලක් වගේ. කේතුවක් නෙමෙයි තියෙන්නේ. ඒකට අපිට මේ දෙක පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න උනත් පුළුවන්. එතකොට මේ මහා බීජාණුපත්‍රයක් ගත්තාම ඒවයි පාර්ශ්වික ධාරය. ඒ කියන්නේ පැත්තෙන් තියෙන ධාරයේ මේ විදිහට අපිට හමු වෙනවා මහා බීජාණු දාණි. දැන් කලින් ඒවයි ගත්තොත් එහෙම මේ බලාගෙන ඉන්නකෝ. මෙහි මහා බීජාණු මේවයි තිබි මහා බීජාණු දාණි පත්‍රවල. මේවයි පත්‍රවල තියෙන්නේ හැබැයි පාර්ශ්වික ධාරයේ තියෙන. වැදගත්ම දේ තමයි මේකේ මහා බීජාණු දාණිය වට කරමින් පිටතින් ආවරණයකුත් දාලා තියෙනවා. ඔන්න බලන්න ආරක්ෂාව වැඩි කරපු හැටි බීජාණු වලට. හරිද? පිටතින් ආවරණයකුත් දාලා ඔන්න තියෙන්නේ දැන්. එන්න කොච්චර දියුණුනාද කියලා ඕගොල්ලන්ට තේරෙන්න තියෙනවා. මේක ලස්සනට ආසාවෙන් මේ විදිහට මතක තියාගත්තොත් එහෙම කිසි දෙයක් ආය අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. එතකොට මේකට අපි ඒක නිසාම කියනවා ඩිම්බය කියලා. එතකොට සීකස් වල ඩිම්බය කියලා කිව්වොත් එහෙම මේ මහා බීජාණු දාණියයි ඒක වට කරමින් තියෙන ඩිම්බාවරණය කියන දෙකටම එකතුවට තමයි අපි කියන්නේ ඩිම්බය කියලා. හරිද? ඒ ඩිම්බයක් තුල මහා බීජාණු දාණි එකක් තියෙනවා. මහා බීජාණු දාණියක් තුල මහා බීජාණු හතරක් හැදෙනවනේ. මෙතනත් හැදුනේ හතරක්. හැබැයි මෙතන තවත් දියුණු වෙනවා. ඒ තමයි හතරෙන් එක්කෙනෙක් විතරයි හොඳට හදලා ගන්න. එයාට අපි කියනවා කෘත්‍යමය මහා බීජාණු කියලා. කෘත්‍යමය මහා බීජාණුව. දැන් මෙතන නිකන් මහා බීජාණු දාණි මහා බීජාණු හතරක් ඇති වුණා. මෙතන කෘත්‍යමය මහා බීජාණුව කියලා තව වඩාත් හොඳ එකක් හදනවා. තේරුණාද? ඔන්න බලන්න එතකොට බීජාණු ශාකයේ ටික දියුණු වෙලා ආපු හැටි. එතකොට මේක පැත්තට අපිට මතක තියාගන්න තියෙන බීජාණු ශාකයේ දියුණු වෙච්ච හැටි. කඳ වගේ ගත්තොත් එහෙම මුලින්ම පොළව යට, පොළවෙන් උඩට, ඊට පස්සේ කාෂ්ඨියව වැඩුණා. හරිද? ඊළඟට බීජාණු දාණි ගත්තොත් එහෙම මුලින්ම පොඩි බීජාණු දාණියක් විතරයි තිබ්බේ. ඊට පස්සේ පත්‍රවල බීජාණු දාණි සමූහ විදියට හැදුණා. ටිකක් දියුණුණා. ඊළඟට බීජාණු දරන්න වෙනම පත්‍ර ඇති වුණා. ඊළඟ එකේදී බීජාණු දරන්න වෙනම ශාක ඇති වුණා. තේරුණාද දියුණුව? හරිද? බීජාණු දාණිය ගත්තත් මෙතන අන්තිමට එනකොට ඒකට ආවරණයක් පවා ඇවිල්ලා එක බීජාණු දාණියකට එක ආවරණය ගන්න වෙන්න ඇවිල්ලා. ඒ තරමට දියුණුව. තේරුණාද? මුලදී ගත්තොත් එහෙම පොදුවේ එක જાතියක් නිපදුණා. පස්සේ ගන්න ಜಾති දෙකක් නිපදුවා. එච්චරටම දියුණුණා. එතකොට මේ ಜಾති දෙකක් නිපදවන වෙනස් එකට අපි කියන්නේ විෂම බීජාණුකතාව කියලා. මෙතෙන්දි කිව්වේ සම බීජාණුකතාව. හරිද? එතකොට බීජාණු ශාක ගැන මතක තියාගන්න තියෙන ලක්ෂණ ටික මේ විදිහට හරියට ඔළුවේ තැම්පත් කරගන්න ආසාවෙන් ලස්සනට පුළුවන් මේ රූප සටහන් ටිකත් එක්ක. දැන් යන් අපි ජන්මාණු ශාක පැත්තට. එහෙනම් පොගනාටුන් වල තමයි ජන්මාණු ශාකය ගත්තොත් එහෙම දියුණු වෙන්නේ. දැන් මේකේ මේ පැත්තේ ගත්තොත් එහෙම බීජාණු ශාකයේ දියුණුනේ සීකස් වලනේ. එයාගේ බීජාණු ශාක දෙකක් තිබ්බා. දැන් ජන්මාණු ශාකය ගත්තොත් එහෙම මේ පැත්තේ තමයි පොගනාටුන් වල තමයි ජන්මාණු ශාකයේ දියුණුව. ජන්මාණු ශාකය අරගේ අනිත් පැත්ත. එන්නේ දියුණු වුණාද? නෑ. එයා දියුණු බව අඩුයිගෙන ගියා. හරිද? එතකොට ජන්මාණු ශාක දෙකක් තියෙනවා. පොගනාටුන් වල පුන් සහ ජායා විදියට මේ හැම එකේම දැක් ගන්න පුළුවන් කඳ පත්‍ර මුල් නෙමෙයි මූලාභ කියලා මේවට කියන්නේ. මුල් වලට කලින් තිබ්බ ව්‍යුහය නිසා අපි කියනවා කඳ පත්‍ර මූලාභ කියන කොටස් තුන මේ ජන්මාණු ශාකවල අපිට දැක ගන්න පුළුවන්. හරිද? ඒ වගේම අපි කලින් කතා කරා මේක ප්‍රමුඛයි වැඩි කල් පැවැත්ම. ඒ වගේම මේකට ප්‍රභා සංශ්ලේෂණ හැකියාවක් තියෙනවා. හරිද? ප්‍රභා සංශ්ලේෂණ හැකියාව මේකට තියෙනවා. ඊළඟට ජන්මාණු ගත්තොත් එහෙම එක ශුක්‍රාණු දාණියක හැදෙනවා ශුක්‍රාණු දාණියද. පුන් ජන්මාණු ශාකයේ ශුක්‍රාණු දාණිය තියෙනවනේ. ඒවට කියන්නේ මොනවද? ශුක්‍රාණු දාණි. දැන් අතන බීජාණු දාණිය වගේ ශුක්‍රාණු හදන කොටසට අපි කියන්නේ ශුක්‍රාණු දාණිය කියලා. ඒවැ හදන ශුක්‍රාණු විශාල ප්‍රමාණයක්. ඒවා කශිකාදර චල ශුක්‍රාණු. කශිකාදර චල ශුක්‍රාණු. හරිද? ඊට පස්සේ අණ්ඩාණු දාණිය ගත්තොත් එහෙම අණ්ඩාණු දාණිය ගත්තොත් එහෙම ඒවයි හැම අණ්ඩාණු දාණියකම තනි ඩිම්බයක් තමයි නිපද වෙන්නේ. එතකොට මේ විදිහට ඇති වුණු කශිකාදර චල ශුක්‍රාණු මොකද උනේ? අණ්ඩාණු දාණියෙන් අපි කියනවා මොනවද නිකුත් උනේ? රසායනික ආකර්ෂක වලට ප්‍රතිචාර විදිහට තමයි අණ්ඩාණු දාණිය තුලට ගමන් කරේ. ඒකෙදි ගිහිල්ලා අණ්ඩාණු දාණිය තුලදී ඩිම්බේ සංසේචනය කරලා යුක්තාණු ඇතුළේ ඊට පස්සේ එතන ක්‍රියාවලිය ගියා. හරිද? ඊට පස්සේ දැන් මේවයි ජන්මාණු ශාකය ගත්තොත් එහෙම මේවට අපිට කියන්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තියෙනවා. කියලා මොකක්ද? ගෙවල් දෙකකින් උඩ අපිට කියන්න පුළුවන් ද්විගෘහී කියලා. හැබැයි එක ගෙදරක තියෙන්නේ එක ගත්තොත් ජායා එක්ක පුන්. එතකොට අපිට කියන්න පුළුවන් ඒක ලිංගිකයි කියලා. ඒක ලිංගිකයි ද්විගෘහී. එතකොට ජන්මාණු ශාකය ගැන ওই වගේ ඊටාම කෙටි ලක්ෂණ ටිකක් තමයි අපිට මතක තියාගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි යන්නේ නෙෆ්‍රෝලිපිස් වලට. දැන් එතකොට ජන්මාණු ශාකය තව ටිකක් දියුණු වෙන්න ඕනේ. දියුණු බව අඩු වෙන්න ඕනේ. දියුණු බව අඩු වෙන්න ඕනේ. දැන් මෙතන ශාකයක් විදියට හරි තිබ්බ එක මෙතෙන් යනකොට තලසක් බවට පත් වෙලා තියෙනවා. ශාකයක් විදියටවත් නැහැ. හරිද? පේනවනේ. එතකොට තලසක් විදියට ගන්න. හැබැයි මෙතනත් තාම මෙයාට ප්‍රභා සංශ්ලේෂී හැකියාව තියෙනවා. තනියම සාදීනව ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? හැබැයි ප්‍රමුඛ වෙන්නේ නැහැ. මොකද බීජාණු ශාකය ඊට වඩා දියුණු. හරිද? ස්වාධීනව ප්‍රභා සංශ්ලේෂීව ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තාම නැති වුන්නේ නැහැ. හැබැයි අර රූපෙන් ගත්තොත් එහෙම දියුණු බව අඩු වෙලා. හරිද? ඊළඟට මේකේ උදරීය පැත්ත ගැන අපිට ගොඩක් මතක තියාගන්න තියෙනවා. උදරීය පැත්ත කියන්නේ මේ යට පැත්ත. ඒක ගත්තොත් එහෙම මූලාභ තියෙනවා. තාම මුල් නැහැ. මුල් නැහැනේ මේක කොහොමද මූලාභ තමයි තියෙන්නේ. හරි මූලාභ තියෙනවා. ඒ වගේම අණ්ඩාණු දාණි ශුක්‍රාණු දාණි තියෙන මේ මූලාභ අතරම තමයි තියෙන්නේ උදරීය පැත්තේ. හරිද? ඊට පස්සේ හැඩය ගත්තාම අඳිනකොට මේක පේනවා හෘදයාකාර හැඩයක් තියෙන. පේවි ඇසර පේනවා කොළ පාටයි. හරිද? ප්‍රභා සංශ්ලේෂීනේ. එතකොට එකේම තමයි තියෙන ශුක්‍රාණු දාණි අණ්ඩාණු දාණි දෙකම තියෙන එකේ. එතකොට ශුක්‍රාණු දාණි වල කශිකාදර චල ශුක්‍රාණු නිපදවනවා. ඒ ශුක්‍රාණු ජලයට නිදහස් වෙනවා බාහිර ජලයට. බාහිර ජලයේ දිගේ මේව පිහිනගෙන ඇවිල්ලා මොකද කරන්නේ? ඒකෙම තියෙන අණ්ඩාණු දාණි වලට ගිහිල්ලා රසායනික ආකර්ෂක වලට ප්‍රතිචාර විදිහට ඒකෙම තියෙන අණ්ඩාණු දාණි වලට ගිහිල්ලා
ඩිම්බයත් එක්ක සංසේචනය වෙනවා. ඒකෙත් වැදගත් එක අණ්ඩානුදානයක තියෙන එක ඩිම්බයක් විතරයි. ඒක දිගටම එහෙම. හරිද? ඊට පස්සේ මේක ගත්තොත් එහෙම මේකෙදි අපිට කියන්න බෑ ද්විගෘහී ඒකලිංගිකයි කියලා. මේක ඒකගෘහී හැබැයි ද්විලිංගිකයි. ඇයි දෙකම එකේනේ තියෙන්නේ. එතකොට පුන් එකත් මෙයා ජාය එකත් මෙයා. මෙයා ද්විලිංගිකයි. එක ගෙදර හැබැයි තියෙන. ඒක නිසා අපි කියනවා ඒකගෘහී කියලා. හරි. ඊට පස්සේ අපි යන් සෙරජිනෙල්ලා වලට. සෙරජිනෙල්ලා වලත් හැබැයි ආයි දෙන්නෙක් ඉන්නවා. සෙරජිනෙල්ලා වලට ගියාම ආයි දෙන්නෙක් ඉන්නවා. කෙටි කාලීනයි ශීනයි මේ කට්ටියගේ පැවැත්ම ගත්තොත් එහෙම මෙතෙන් එනකොට තව ටිකක් දියුණු වෙලා නැහැ කියන්නේ කොහොමද දන්නවද? දියුණු වෙලා නැහැ කියන්නේ මේගොල්ලන්ට බාහිර පරිසරයට තනියම යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේගොල්ලෝගේ වටේ නිතරම තියෙන ආවරණයක්. ඒක පේනවා ඇති. ඒ තමයි බීජාණුදානීය ආවරණය. දැන් උදාහරණයක් විදිහට අපි මෙයාට කියන්නේ මහා බීජාණුදානීය ආවරණය තියෙන මේ ජායා ජන්මානුශාකයේ ඒක වටේ තියෙනවා මහා බීජාණුදානීය ආවරණය. එයාට තනියම එළියට යා ගන්න බෑ. එතකොට ශුද්‍ර බීජාණුදානීය ආවරණය තියෙනවා පුංජන්මානුශාකයේ වට. හරිද? මේගොල්ලෝගේ විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුනෙන්ම පෙන්වන්නේ මේගොල්ලෝ දියුණු නැහැ කියන එක. මම කලින් කිව්වා වගේ බීජාණුදානීය ආවරණය තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ දැන් මෙයා ගත්තොත් එහෙම පියවි ඇසර පේනවා. මේ හෘදයාකාර තලස පියවි ඇසර පේනවා. මේගොල්ලෝගේ මේ ජන්මානුශාක ගත්තොත් එහෙම අන්වීක්ෂය කියන්නේ පියවි ඇහැට පේන්නේ නැහැ. ඒ වගේම මේගොල්ලෝ එකපාරට නිදහස් කරන්නේත් නැහැ. බීජාණුදානීය තුල ලපටි ජන්මානුශාකය ඇති වුණාට පස්සේ තමයි මේගොල්ලෝ බාහිරට නිදහස් වෙලා පරිණත ජන්මානුශාක බවට පත් වෙනවා. ඒකට ඒකත් වැදගත්. මේ ලක්ෂණ තුනෙම පෙන්වන්නේ මේගොල්ලෝ දියුණු නැහැ කියලා. තේරුණාද? ඊට පස්සේ ගත්තොත් එහෙම මේගොල්ලෝගේ පෝෂණය ගත්තොත් එහෙම දැන් මේ කට්ටිය ප්‍රභාසංශ්ලේෂී. මෙයා මේ කට්ටිය තව ටිකක් දියුණු නැහැ කියලා ඒකෙනුත් පෙන්වනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම පුංජන්මානුශාකය ගත්තොත් එහෙම. පුංජන්මානුශාකය ගත්තොත් තනිකර සංචිතාහාර මතමයි යැපෙන්නේ. ජයා ජන්මානුශාකය ගත්තොත් එහෙම ප්‍රභාසංශ්ලේෂී හැබැයි අර්ධව එයත් සංචිතාහාර මත තමයි යැපෙන්නේ. ප්‍රභාසංශ්ලේෂී අර්ධව සංචිතාහාර මත තමයි යැපෙන්නේ. එතකොට ජන්මානුශාකය ගත්තාම ජායා ජන්මානුශාකයේ ඔයගොල්ලන්ට ඉහළ පේනවා ඇති මේ තියෙන අණ්ඩානුදානීය එකේ. අණ්ඩානුදානීය ඉහළ පැත්තේ තමයි අණ්ඩානුදානීය ඇති වෙන්නේ. ඒ වගේම මේකේ මූලාබත් දැක ගන්න පුළුවන්. ඒ අණ්ඩානුදානීය වල අර කලින් කිව්වා වගේම එකක තනි ඩිම්බය බැගින් තියෙනවා. ඊට පස්සේ පුංජන්මානුශාකයෙන් ඉපදවන කශිකාදර චල ශුක්‍රාණු ඒවා කලින් වගේම බාහිර ජලය ඔස්සේ පිහිනලා ගිහිල්ලා මේ අණ්ඩානුදානීය තුරදී සංසේචනය වෙලා ඊළඟට යුක්තාණුව කලලයේ මේ විදිහට නිපද වෙනවා. හරිද? ඊට පස්සේ මේ කට්ටිය ගත්තොත් එහෙම පොගනාටුම් වල වගේම මේ කට්ටියගේ ද්විගෘහී ඒකලිංගිකයි. ද්විගෘහී ඒකලිංගිකයි. හරිද? ඒක ඉතින් සරල දෙයක්. ඊට පස්සේ ගත්තට පස්සේ සීකස් වල දැන් මේගොල්ලෝගේ බාහිර පරිසරයට බීජාණුදානීය තුල විකසණය වෙලා පස්සේ හරි බාහිර පරිසරයට ආවා. ඇවිල්ලා පරිණත වුණා. හරිද? පරිණත වෙලා බාහිර පරිසරයේ තමයි හිටියේ. සීකස් වලට ගත්තොත් බාහිර පරිසරයට නිදහස් කරන්නේවත් නැහැ. තනිකරම බීජාණුශාකයේ යැපෙන්නේ ජන්මානුශාකයේ යැපෙන්නේ බීජාණුශාකයේ මත. හරිද? ඔයගොල්ලන්ට අපි කතා කරා මතක ඇති මේකේ ඩිම්බය කියලා එකක් තිබ්බා. එතකොට මේ මහා බීජාණුදානීය ආවරණය තියෙන්නේ. මහා බීජාණුදානීය ආවරණය තුල ඒ කියන්නේ මේ ඩිම්බාවරණය තුල මෙයා ආරක්ෂිතව වැඩෙනවා. බාහිර පරිසරයට නිදහස් කරන්නේවත් නැහැ. එතරට මෙයාගේ දියුණු බව අඩු වුණා. දැන් කලින් අර පොගනාටුම් වල බාහිර පරිසරයේ හිටිය දෙන්නෙක් විදියට. එන්න දියුණු බව අඩු වෙලා ශීන වෙලා මොකද වුනේ? අන්තිමට බීජාණුශාකයේ තුලම ඉන්න වුණා. බීජාණුශාකයෙන් තමයි සම්පූර්ණ කාලය පුරාම යැපෙන්නේ. හරිද? එතකොට ඒක ගත්තොත් එහෙනම් අපි කතා කරා මහා බීජාණුදානීය තුල තනි එක මහා බීජාණුවයි නැති උනේ. කෘත්‍යමය තනි මහා බීජාණු. හරිද? ඒක තමයි මේ මහා බීජාණුදානීය තුලදීම විකසණය වෙලා ජායා ජන්මානුශාකය බවට පත් වෙනවා. ඔයගොල්ලන්ට මේ පේන්නේ ජායා ජන්මානුශාකය. හරිද? ඒකේ මේ විදිහට අණ්ඩානුදානීය තියෙනවා. එක අණ්ඩානුදානීයක තනි ඩිම්බය බැගින් තියෙනවා. හරි. ඊට පස්සේ ශුද්‍ර බීජාණුදානීය තියුණා මේ විදිහට යටිපැත්තේ. අන්න ඒ වගේ. ඒකට අපි කියන විශේෂ වචනයක් එතෙන්දි පාවිච්චි වෙනවා. මේවා ශුද්‍ර බීජාණුදානීය තුලදී පරාග කණිකා බවට විකසණය වෙනවා. සීකසල්දී අපිට වචන දෙකක් ආවා. එකක් ඩිම්බය කියලා එකක් ආවා. මහා බීජාණුදානීය ආවරණයක් වෙච්ච නිසා මෙතෙන්දි මේ ලපටි පුංජන්මානුශාකයට අපි කියනවා පරාග කණිකා කියලා. මේ පරාග ගණිකා ගිහිල්ලා අනුද්වාරය කියලා අපි කියනවා මේකට. ඩිම්බයේ මේ විදුරන්තයේ තියෙන සිදුරට අපි කියනවා අනුද්වාරය කියලා. අනුද්වාරය මත තැන්පත් වෙනවා. මේකට අපි කියනවා පරාගණය කියලා. අනුද්වාරය මත තැන්පත් වෙනවා. ඊට පස්සේ ඒක ගමන් කරාම මේ ජන්මානුශාකයේ ගාවදී තමයි ඒක විකසණය වෙලා පරිණත පුංජන්මානුශාකයේ බවට පත් වෙන්නේ. එතකොට මේකේ මේ විදිහට නාලයක් තියෙනවා. මේකට අපි කියනවා පරාග නාලය කියලා. පරාග නාලය නාලයෙන් මේකට අපි කියනවා කුක්ෂිය කියලා නේද? කුක්ෂිය කියලා කියනවා මහා බීජාණු විදින කුක්ෂියෙන් තමයි මේ විදිහට පෝෂණය ලබන්නේ. තේරුණාද? එතකොට එයත් බලාගෙන ගියාම යැපෙන්නේ බීජාණුශාකයේ මතමයි. මෙයත් බීජාණුශාකයේ මතමයි. ස්වාධීනව වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ මේ පුංජන්මානුශාකයෙන් නිපද වෙන ශුක්‍රාණු හරිම වැදගත්. ඒවයි තියෙන්නේ කශිකාදරණ මේ පක්ෂම තියෙන ශුක්‍රාණු විශාල ශුක්‍රාණු දෙකක් නිපදවනවා. මොකද බාහිර ජලය අවශ්‍ය වෙන්නේ නැහැ සංසේචනයට. දෙකම එක ළඟට අවිල්ල තියෙන ශාක දෙකම එක ළඟට අවිල්ල තියෙන දැන් බාහිර ජලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා කශිකා අවශ්‍ය වෙන්නේ නැහැ. පක්ෂමදර
චල ශුක්‍රාණු දෙකක් තමයි නිපදවන්නේ. හරිද? අණ්ඩාණු තුල කලින් වගේම තනි ඩිම්බයක් නිපද වෙනවා. මේ දෙක එකතු වෙලා සංසේචනය වෙනවා. සංසේචනයෙන් පස්සෙත් මේගොල්ලෝ විශේෂිත දෙයක් කරනවා. සීකස් විශේෂයි කියන්නේ ඒකයි. සංසේචනයෙන් පස්සේ යුක්තාණු ඇති වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඩිම්බාවරණය පිටතාවරණය බවට පත් වෙලා බීජය කියලා විභවයක් ඇති කර ගන්නවා මේගොල්ලෝ. කලින් දැන් මේ ශාකවල තැන් තැන් වලට ව්‍යාප්ත වුණේ බීජාණු. දැන් මේකේ බීජාණු ව්‍යාප්ත වුණාද නැහැනේ. බීජාණු මේක ඇතුලේනේ. බීජාණු මේක ඇතුලේ ව්‍යාප්ත වෙන විදියක් නැහැ. දැන් ශාකයකට ව්‍යාප්ත වෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? බෑනේ. මේ කට්ටිය ව්‍යාප්ත වෙන ව්‍යුහය වෙනස් කරා. දැන් මේ කට්ටියගේ ව්‍යාප්ත වෙන ව්‍යුහය තමයි බීජය. ඇතුලේ තියෙනවා කලලය තාම බීජාණු ශාකේ බවට පත් වෙලා නැහැ. මේක පැකට් කරගෙන තැන් තැන් වලට අරගෙන යනවා. මේකට අපි කියනවා බීජාණු මගින් ව්‍යාප්ත වෙනවා කියලා. බීජය මගින් ව්‍යාප්ත වෙනවා කියලා. හරිද? එතකොට ඒකේ ගත්තොත් එහෙනම් ජන්මාණු ශාකයේ ඒ ද්විගෘහි හැබැයි ඒක ලිංගිකයි. ඉතින් ගොඩක් ලක්ෂණ විදිහට අපිට මතක තියාගන්න පුළුවන්. අවසාන වශයෙන් තව එකක් ගත්තොත් එහෙම දැන් ජන්මාණු ශාක ඇති වෙන්න කලින් මේකේ ජන්මාණු ශාක ඇති වෙන්න කලින් බීජාණු ප්‍රෝහණය වෙලා ඇති වෙන තව ව්‍යුහයක් ඒකට අපි කියනවා ප්‍රාක් තන්ත්‍රය කියලා. මේ ප්‍රාක් තන්ත්‍ර දෙක අංකුරණය වෙලා තමයි ජන්මාණු ශාක දෙකක් ඇති වෙන්නේ. මේවයිත් ජන්මාණු සංසේචනය වෙලා ඇති වෙනවා ලපටි බීජාණු ශාකය කියලා එකක්. මේ ලපටි බීජාණු ශාකය ජන්මාණු ශාකයේ මත තමයි යැපෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණ පටක විකසනය වුණාට පස්සේ තමයි මෙයාට තනියම වැඩෙන්න පුළුවන්. මේකෙත් ඇති වෙනවා ලපටි බීජාණු ශාකය. ලපටි බීජාණු ශාකය මේ කට්ටිය කොච්චර දුර්වල වුණත් ලපටි බීජාණු ශාකය මේකේ තියෙන සංචිතාහාර මත තමයි මුල් කාලේ යැපෙන්නේ. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂී වුණාට පස්සේ තමයි එයාට පුළුවන් වෙන්නේ තනියම වැඩෙන්න. හරිද? මේවයි ඇති වුණා විශේෂ විභවයක් බීජය කියලා. අවසාන විදියට අපි මේ කතා කරපු වගුවේ සාරාංශයක් විදියට බැලුවොත් එහෙම මුලින්ම අපි කතා කරේ වගුවේදී අපි බෙදාගත්තා ශාක හතරට. ශාක හතරට බෙදාගෙන ඒකෙදි මුලින්ම අපි කතා කරේ මේ පැවැත්ම කියන කොටස. පැවැත්ම කියන කොටසදී අපිට තේරුණා එන්න බීජාණු ශාකයේ මේ පැති දියුණු වුණා. ඒ වගේම ජන්මාණු ශාකයේ ශීන වෙලා ගියා. හරිද? එතකොට ඊළඟට අපි කතා කරා ඒකේ තියෙන කොටස් ගැන. කොටස් තුනකට බෙදුවා. ඒ තමයි කඳ මුල පත්‍ර කියලා. හරිද? කඳ ගත්තොත් එහෙම මුලින්ම පොළොව යට තිබ්බේ ටික ටික උඩට ආවා. ඊට පස්සේ ඒක විශාල ස්තම්භයක් විදියට වැඩුණා. ඊට පස්සේ මුල ගත්තොත් එහෙම මේ හරියට එනකොට මුදුන් මුලක් දක්වාම මේක දියුණු වුණා. මුදුන් මුලක් දක්වාම. හරිද? පත්‍ර ගත්තොත් එහෙම මුලින්ම තිබ්බේ කුඩා පත්‍ර තිබ්බේ. ඊට පස්සේ එන්න පත්‍ර දියුණු වෙලා පත්‍රාකාර දෙකක් හටගත්තා. ඊට පස්සේ විශාල ශාකවල තවදුරටත් පත්‍ර දියුණු වීමක් වුණා. ඊට පස්සේ බීජාණු දානි ගත්තත් එහෙමයි. බීජාණු දානි මුලින්ම බාහිරයත් එක්ක සමීප වෙලා සමූහ විදියට තිබ්බේ. ඊට පස්සේ විශේෂ පත්‍ර වලට ගියා. ඊට පස්සේ බීජාණු තියෙන විශේෂ ශාක වලට දක්වාම ගියා. ඒ වගේ දියුණු වීමක් ඒ පැත්තට වුණා. ඊට පස්සේ බීජාණු ගත්තොත් එහෙම පස්සේ වෙන බීජාණු ආකාර දෙකක් නිපදුවා. ඒකෙත් වැඩිපුර දියුණු කරපු කෘත්‍රිම බීජාණුවක් පවා අන්තිමට නිපදුවා. ජන්මාණු ශාකයේත් අපි කතා කරේ එහෙමයි. ජන්මාණු ශාකය ගත්තොත් එහෙම රූප සරහන් ටික සහ මේවා පාවිච්චි කරලා තමයි මතක තියාගත්තේ. ජන්මාණු ශාකයේත් එන්න ගියේ ඒක දියුණු වෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. අන්තිමට අන්වීක්ෂීය වෙලා ශාකේ බාහිර පරිසරයට නිදහස් නොවි තනිකර බීජාණු ශාකයේ මතම යැපෙන තත්ත්වයටපත් වුණා. ඉතින් ඒ විදිහට තමයි අපි ලක්ෂණ ටික මතක තියාගත්තේ. ඉතින් අවසාන වශයෙන් ඔයගොල්ලන්ට කියන්න තියෙන සම්පූර්ණ වීඩියෝ එක කවුරු හරි කෙනෙක් බැලුවා නම් සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා නම් මේ ක්‍රමය හොඳයි කියලා හිතනවා නම් පහලින් ඔයගොල්ලන් කමෙන්ට් එකක් දාන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට මේ වගේ තවත් වීඩියෝස් ගොඩක් අරගෙන එන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු.